අද අපි බලමු උකුවට රසට ඌරු මාස් යොදාගෙන කුරක්කන් තලප කන්න කරි එකක් හදාගන්න විදිහ. කුරක්කන් කියන්නේ පෝෂණ ගුණයෙන් ගොඩාක් වැඩි ගුණදායී ආහාරයක්. තලප කනවා කිව්වට ඇත්තටම තලප හපලා කනකොට රස නැහැ. චූටි ගුලි හදලා තලප ගිලින්න ඕනේ. ඒකට තමයි තලප ගිලිනවා වගේ කියලා කතාවට කියන්නේ. අපි දැන් බලමු ඒකට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. ඌරු මාස් අරන් තියෙනවා. බණ්ඩක්ක මේ විදිහේ දිග හතට කපා ගන්න. තඹපු බඩ ඉරිඟු චුට්ටක් අරගත්තා. මෙතන රත් බීලුණු, අමමිරිස්, කරපිංචා, සුදු ලුණු, ගොරක, කුරුඳු, උළුහාල්, තුඹ කරවිල, මේ කරල් මේ වගේ දික් හතට කඩා ගන්න. සත්තු කාපුවා හොඳට බලලා මේ විදිහට දික් හතට මේ කරල් කඩා ගන්න. තඹපු කව්පි මම මෙතන මේවා තඹලා අරගෙන තියෙන්නේ. දැන් බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතන මිරිස් කුඩු බෙදපු 3-5 ලුණු කහ කුඩු තියෙනවා. මම මේවා මේ විදිහටම දාලා උයන්නේ නැහැ. මේක මම වතුර කලවම් කරලා පේස්ට් එකක් හදා ගන්නවා. ඒක තමයි මම පාවිච්චි කරන්නේ. අපි දැන් මේ පේස්ට් එක හදාගමු. වතුර කලවම් කරලා වතුර ගොඩක් දාන්න එපා. වතුර පොඩ දාලා තමයි පේස්ට් එක හිමීට හදාගන්න ඕනේ. ගොඩාක් උකුවටත් නැතුව දියාරු ගතියටත් නැතුව පොඩ වතුර කලවම් කරලා පේස්ට් එක හදාගන්න. මේ විදිහට හදාගන්න. අපි හදාගත්ත පේස්ට් එක ඊළඟට අපි හටියක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා අපි කපාගත්තු කරපිංචා, සුදු ලුණු, අමුමිරිස්, අතු ලුණු එකතු කරනවා. මම මෙතන තෙල් චූට්ටයි පාවිච්චි කරේ. මොකද මම මාස් එකේ තෙල් තියෙනවා. ඒකින්ද මම තෙල් පොඩ්ඩයි පාවිච්චි කරේ මෙතන. මේ විදිහට දාගන්න ඔක්කොම එකට මම වෙන වෙනම දැම්මේ නෑ. ඔක්කොම එකට තමයි දැම්මේ බෙද ගන්න. සුදු ලුණු වල සුවඳ එනකම් බෙද ගන්න මේ විදිහට. ඊට පස්සේ පැත්තකට අයින් කරගන්න මේ ටික. අපි ඉස්සෙල්ලා හදාගත්තු පේස්ට් එක දැන් මේකට එකතු කරන්න. මේ විදිහට එකතු කරගෙන කලවම් කරගෙන විනාඩි 2ක් විතර මේක මේ විදිහට බැදෙන්න දෙන්න. ගොඩාක් ගින්දර දාන්න නැතුව මද ගින්නේ විනාඩි 2ක් විතර මේක මේ විදිහට බැදෙන්න දෙන්න. මේ විදිහ හොඳට පැදුනට පස්සේ පාට පේනවා. දැන් මේක හොඳට පාට වෙන්න බැදිලා තියෙන්නේ. වතුර චූට්ටක් එකතු කරගන්න එකට. මේ විදිහට වතුර චුට්ටක් එකතු කරගෙන ඒකට ගොරකක්, කුරුඳු, උළුහල් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ ඒක එකතු කරගෙන අපි කපල පිරිසිදු කරගත්ත ඌරු මාස් ටික එකට දාගන්න.
දාලා කලවම් කරලා වහන්න නැතුව කලවම් කරගෙන අට්ටිය වහන්න නැතුව ටික වෙලාවක් මේ විදිහට පැදෙන්න දෙන්න. මොකද මස් වලත් වතුර තියෙනවා. ඒ මස් වල වතුර ටික එකතු වෙන්න හට්ටිය වහන්න නැතුව මේ විදිහේ මද ගින්නේ ඉදෙන්න තියන්න. ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන මස් වල වතුර හොඳට එකතු වෙලා තියෙනවා. කලවම් කරගන්න ඊට පස්සේ හැම වෙලාවෙම පරිස්සම් වෙන දරලිපේ වෙනකොට හට්ටිය අඩිය අල්ලන්නේ නැති වෙන්න ගින්දර දාන්න. දැන් මම මේක වහනවා. වහලා විනාඩි 10ක් විතර මස් එක උයා ගන්න ඕනේ. මොකද ඌරු මස් එක තැම්බෙන්න ඕනේ හොඳට. විනාඩි 10කට පස්සේ විනාඩි 10ක් උයා ගන්න මේක මේ විදිහට. මම කපාගත්තු එළවලු ටික එකතු කරනවා. ඔයාලට ඕන කැමති එළවලු වර්ගයක් එකතු කරගන්න පුළුවන් මේකට. මඤ්ඤොක්ක වගේ එකතු කරගන්න පුළුවන්. එතකොට වට්ටක්ක දාන්න පුළුවන්. එළවලු එකතු කරගන්න තරමට ගොඩාක් රසයි. මඤ්ඤොක්ක එකතු කරනවා නම් මම අද ඉඟුරු පාවිච්චි කරේ නැහැ. මඤ්ඤොක්ක එකතු කරගන්නවා නම් ඉඟුරු එහෙම පාවිච්චි කරන්න එපා. මේකට මම වතුර කෝප්ප 3ක් දාගන්නවා. මම ඉස්සෙල්ලාම වතුර කෝප්ප එකමාරක් ඉතුරු කරගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. මොකද අපිට තලපයක කන්න හොදි ඕනේ. දැන් මම මෙතන වතුර කෝප්ප 3ම එකතු කරගෙන තියෙන්නේ. ඔයාලා එකතු කරන මස් ප්‍රමාණය, එළවලු ප්‍රමාණය අනුව එකතු කරගන්න වතුර ප්‍රමාණය අඩු වැඩි වෙනවා. ඊපස්සේ මම මේක වහලා ටික වෙලාවක් තියලා ගෙවුනට පස්සේ තමයි මේ තියෙන්නේ අපේ ආනම කලවම් කරගන්න හොඳට. එළවලු ටික අපි වග බලා ගන්න ඕනේ. එළවලු ටික ගොඩක් තැම්බෙන්නේ නැති වෙන්න උයා ගන්න. මෙතන වලට පේනවා මස් තියෙනවා, ඇට වර්ග තියෙනවා, එළවලු වර්ග තියෙනවා. හැම පෝෂණ කොටසක්ම මේක හැම වෙලේ ඇතුළත් වෙනවා. දැන් උන අපේ එළවලු ටික හොඳට තැම්බිලා තියෙන්නේ, මස් එකක් තැම්බිලා තියෙන්නේ. මෙතනදී තමයි විශේෂයෙන්ම කොටස අපි එකතු කරන්න යන්නේ. මේ curry එක මීට වඩා රස කරගන්නේ කොහොමද? ඒ වගේම උකු කරගන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. මම පොල් කිරි ටිකක් කලින් හදාගෙන මෙතන තියාගත්තා. පොල් කිරි දැම්මහම ගොඩක් රසය වැඩි වෙනවා. ඒ පොල් කිරි ටික එකතු කරගන්නවා දැන් curry එකට. එකතු කරගෙන මේක බුබුලු දානකම් තැම්බෙන්න තියන්න. පොල් කිරි එක හොඳට රත් වෙන්න ඕනේ. ඔයාලට පේනවා පොල් කිරි එක
පොල් පිරික හොඳට දැන් රත් වෙගෙන එන්නේ. බුබුලු දානවා අපේ කරි එකේ. ඊළඟට මම කරන්න යන්නේ මේ කරි එක උකු කරගන්නේ කොහොමද කියලා. තලප හොද්ද උකු වෙන්න ඕනේ. තලප හදන්න අයින් කරපු කුරක්කම් පිටි වලින් මේ වගේ ප්‍රමාණයක් අරගෙන ඒක කලවම් කරන්න ඕන ඇල් වතුරෙන්. උණු වතුරෙන් නෙමෙයි. ඇල් වතුර පොඩ්ඩක් දාලා ගොඩාක් වතුර දාන්නෙත් නැතුව පොඩ්ඩක් වතුර දාලා කැට දී වෙනකන් හොඳට කලවම් කරගන්න. දීග වෙනකම් කලවම් කරගන්න ඕනේ. නැත්නම් මොකද කැට එක වෙනම තැම්බිලා පොඩි ගුලි වගේ එකතු වෙනවා. දැන් මේක එකතු කරන්න ඕන මේ කරි එකේ වලට පේනවා ඇති හොඳට බුබුලු දාලා තැම්බෙනකොට තමයි අර හදාගත්තු කුරක්කම් මිශ්‍රණය එකතු කරගන්න ඕනේ. නිවිලා එකතු කරාට මේ අපි කරි එකේ මේ උකු ගතියක් එන්නේ නැහැ. මේ විදිහේ හොඳට රස්නෙට බුබුලු දාලා තැම්බෙනකොට තමයි එකතු කරගන්න ඕනේ. මේක එකතු කරගන්න ඕනේ අපි කරි එක ලිපෙන් අයින් කරන්න ලෑස්ති වෙනකොට. මොකද මේක දාපු ගමන් විනාඩියක් වගේ ඇතුළත ඊට වඩා අඩු කාලයකදී හොද්ද ඉක්මනට උකු වෙනවා. ඒකින්ද උයලා ඉවර වෙලා ලිපෙන් බාන්න කලින් තමයි මේක එකතු කරගන්න ඕනේ. හොද්ද උකු ගතිය මදි වගේ කියලා වලට දැනෙනවා නම් තවත් කුරක්කම් පිටි ටිකක් කලවම් කරලා එකතු කරගන්න. දැන් බලන්න හොඳට උකුවට මේ වෙලා උකුවට හැදිලා තියෙනවා මේ ප්‍රමාණය වගේ උකු ගතිය එනවා. ගොඩක් වෙලා ලිපේ තියන්නත් එපා. එතකොට උකු ගතිය වැඩි වෙනවා. අපිට තලප කන්න හොදිය ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඔක්කොම මේ වගේ උකු ගතියක් එනකොට අයින් කරගන්න ලිපෙන්. දැන් අපේ ආනම හදලා තියෙන්නේ. ඊළඟට මම කරන්න යන්නේ තලප එක හදාගන්න විදිහ පෙන්නන්න. මම ආනම හදන වෙලාවෙම වතුර එකක් තියුවා ලිපෙන්. මොකද අපිට උණු වතුර ඕන වෙනවා තලප එක හදන්න. මේ වගේ වතුර දාලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න ඕනේ. උණු වතුර ඔක්කොම දාන්න එපා. උණු වතුර පොඩ්ඩක් පැත්තකින් අයින් කරලා තියාගන්න. මොකද පිටි කලවම් කරනකොට මදි වුණොතින් ඒකෙන් එකතු කරගන්න ඇල් වතුර පාවිච්චි කරන්න එපා. දැන් කුරක්කම් පිටි ටික හොඳට මේකට එකතු කරගන්න. කුරක්කම් පිටි වල පාවිච්චි කරන ප්‍රමාණය අනුව. පිටි ටික දාලා ගින්දර ගොඩාක් දාන්න එපා. ගෑස් ලිපක් පාවිච්චි කරනවා නම් අඩු මද ගින්දරේ තියාගන්න. නැත්තම් කුරක්කම් එක අඩිය පිච්චෙනවා. මේ විදිය හොඳට කැට ඉතුරු වෙන්නේ නැති වෙන්න මේ සුදු පාට වගේ තියෙන කැට ඉතුරු වෙන්නේ නැති වෙන්න හොඳට කලවම් කරගන්න. වතුර මදි වගේ කියලා දැනුනොත් මෙතන මට වතුර මදි. මම අර පැත්තකින් අරන් තියාගත්ත උණු වතුරකින් මම වතුර එකතු කරගත්තා. මේ සුදු පාට වගේ තියෙන පිටි නැති වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ තලප එක හදන්නේ පළවෙනි පාරට නම් ගොඩාක් වතුර එකපාර තියන්න එපා. අඩු වතුර ප්‍රමාණයක් තියලා පිටි ටික දාලා ඒක කලවම් කරනකොට ඔයාලගේ අතර තේරෙනවා පිටි මදි වතුර මදි කියලා පිටි වලට. එතකොට වතුර එකතු කරගන්න. මේ විදිහට ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන ප්‍රමාණයට ගුලි හදා ගන්න පුළුවන්.
මේ අපි හදාගත්තු ආනම මේ විදිහට තලප එක දාගෙන කන්න තමයි දැන් තියෙන්නේ.